අද වීඩියෝෙන් කතා කරන්නේ සම්පත් බැංකුවේ රැකියාවත් රැසක් ගෙසට් එකක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. මුලින්ම කතා කරනවා ට්‍රේනින් ස්ටාෆ් ඇසිස්ටන්ට් කියන රැකියාව. මේ සඳහා ඔබ ආයෝජන කරනවා නම් ඔබ තියෙන රික්වයර්මන්ට් තමයි අවුරුදු 23 වඩා අඩු වෙන්න ඕන. Minimum of the 3 simple passed at GCE A level for the main 3 subject in one sitting කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අධ්‍යයන ප්‍රතිපත්ත උසස් පෙළ විභාග ලියලා විෂයන් 3ක් පාස් වෙලා තියෙනවා එකපාර. ඒ සඳහන් කරලා තියෙනවා excluding general English ඒ කියන්නේ general English නැතුව තමයි විෂයන් 3 පාස් වෙලා තියෙනවා. සහ minimum of 5 credit passes at GCE O level including mathematics in the first including mathematics in one first sitting කියලා සඳහන් කරලා තියෙනවා. with credit passes for English at GCE O level in the first sitting. සහ subtraction sitting කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අධ්‍යයන ප්‍රතිපත්ත සාමාන්‍ය විභාග ලියලා විෂයන් 5කට සමාන සමාත තියෙන්න ඕන. සහ ගණිතයට එකපාර ක්‍රෙඩිට් පාසස් එකක් තියෙන්න ඕන. සහ ඉංග්‍රීසි වලට එකපාර හෝ වෙනත් පාරක ඉංග්‍රීසි වල සී සමාතයක් තියෙන්න ඕන. සහ any part qualification CA, ACCA, CIMA, SIM, banking, IBSL, IT, AAT will be a added advantage කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ qualification තියෙනවා ඔබට අමතර සුසුකාංශය සලකන එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තොරතුරු තියෙනවා ඔබට clear apply to තැන ක්ලික් කරලා බුලේ සදායි දුන් කීමේ හැකියාව පවතින. ඊළඟ රැකියාව තමයි junior executive රැකියාව සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඒ සඳහා ආයෝජන කරන requirement සඳහන් කරලා තියෙනවා. අවුරුදු 24 වඩා අඩු වෙන්න ඕන. Minimum of the simple passes at GCE A level for the main 3 subject in one sitting. ඒ කියන්නේ අධ්‍යයන ප්‍රතිපත්ත උසස් පෙළ විභාගයේ ලියලා 3 passes තියෙන්න ඕන එකපාර. excluding general English ඒ කියන්නේ general English නැතුව තමයි පාස් වෙලා තියෙනවා. මේ සඳහන් කරලා තියෙනවා. And minimum 5 credit passes at GCE O level excluding mathematics in the first sitting with the credit passes English at GCE O level one sitting subsequent sitting ඒ කියන්නේ අධ්‍යයන ප්‍රතිපත්ත සාමාන්‍ය විභාගය ලියලා විෂයන් 5කට credit passes තියෙන්න ඕන. mathematics වලට එකපාර credit passes එකක් තියෙන්න ඕන. ඉංග්‍රීසි වලට එකපාර නැත්නම් වෙන පාරක ඔබට තියෙන්න ඕන credit passes එක. සහ මේ සඳහන් කරලා තියෙනවා minimum 2 years banking experience at the local international licensed commercial bank or minimum 3 years experience at the permanent employee at the leasing finance company. ඒ කියන්නේ අවුරුදු දෙකක බැංකුවක experience එකක් තියෙන්න ඕන. එහෙම නැත්නම් finance company එක අවුරුදු 3ක පළපුරුද්දක් තියෙනවා නම් ඒ අමතර සුසුකාංශය සලකන එක සඳහන් කරලා තියෙනවා. මේ ඊළඟ සඳහන් කරලා තියෙනවා job related in IT දැනුමක් තියෙනවා මේ දෙකක් තියෙනවා. ලිවීම හා කතා කිරීමේ හැකියාවක් තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන්. මේ තොරතුරු දෙනවා ඔබට ලික් to apply කියන තැන ක්ලික් කරලා මේ සදායි දුම් කිරීමේ හැකියාව පවතිනවා. ඊළඟ රැකියාව තමයි junior executive 1 කියන රැකියාව. ඒ සම්බන්ධයෙන් තමයි කතා කරන්නේ. ඒ requirement සඳහන් කරලා තියෙනවා අවුරුදු 24ට වඩා අඩු වෙන්න ඕන. must possess bachelor degree from the recognized university institute. ඒ කියන්නේ රජය පිළිගන්නා යුනිවර්සිටි එකක නැත්නම් ඉන්ස්ටිටියුට් එකක bachelor degree එකක් තියෙන්න ඕන. එහෙම සහ any part qualification CA ACCA, CIMA, SIM, banking, IBSL, IT, AAT, ACID will be added advantage කියලා සඳහන් කරලා තියෙනවා. කියන්නේ ඒ qualification තියෙනවා නම් ඒ අමතර සුසුකාංශය සලකන එක සඳහන් කරලා තියෙනවා. මේ සුසුකාංශ තියෙනවා නම් මෙතනත් click to apply කියන තැන ක්ලික් කරලා මේක දායදුම් කිරීමේ හැකියාව පවතිනවා. මේ තොරතුරු මම description එකේ දාලා තියෙනවා. ඕනෑම කෙනෙකුට ඉංග්‍රීසි දායදුම් කිරීමේ හැකියාව පවතිනවා.